Hey Lawrence, welcome back to Yakaboy Gaming. හරි බං ඉතින් අද ප්ලේ කරන්න යන්නේ Angry King මචං. දැක්ක ගමන් පේනවනේ මොන වගේ ග්‍රැෆික් තියෙන්නේ කියලා මචං. හරි මචං මෙතන තියෙනවා K අකුර. ඕක ගනින් මචං. ඇත්තටම කිව්ව මචං ඔතන ওই K අකුර මචං තියෙන්නේ කහ පාටට. normal mode දාලා ගහද්දී මම මචං ඒක ඉස්සර ප්ලේ කරලා තියෙන නිසා මචං මගේ එක පෙන්වන්නේ නැහැ. ඒ කියන්නේ මම ඒක ඉස්සර ප්ලේ කරලා තියෙනවානේ මචං. ඒ නිසා කළු පාටට පෙන්වන්නේ. මේ කහ පාටට පෙන්වන්නේ නැහැ. දැන් පෙන්වන්නේ මචං කහ මේ කළු පාටට. දැන් මචං මෙතන තියෙන පොඩි යතුර. ඕක ගනින් මචං අතර. අතර ගමන් මචං දොර ඇරපන්. දොර ඇරී මචං අර උඩ තියෙනවා J අකුර. අර තියෙන්නේ මචං. ඕක ගන්න ඕන J නෙමෙයි මචං I අකුර. කිං කියන මචං කිං කේදී මචං අකුරු හතරක් ඉන්නවනේ. KNG කියලා. ඔය එක අකුරක් මචං. මේ පළවෙනි එකේ මචං අනිවාර්යෙන් ඔය අකුරු හතරම ඕනි මචං. නැත්තම් මේක ලෙවල් අප් වෙන්නේ නැහැ බං. හරි බං මෙතන පැනිල්ලක් තමයි තියෙන්නේ. ආඩෝ පැන්න මචං. පැන්න මචං. අන්න වැඩේ කොට. දොර ඇරපන් මචං. දැන් තියෙන මචං මෙතන එන්න අකුර. ඕක මං ගහන්න තියෙන කලින්. දැන් මචං ඕක ඔයාලා ගහද්දි ගන්න ඕනේ මචං. මේ නැත්තම් ඒක හරියන්නේ නැහැ නේ බං. ලෙවල් එකක් වෙන්නේ නැහැ. මේ තියෙන මචං අපිට මේකට ගිය ගමන් මචං පළවෙනි ලෙවල් එකේ ආයෙ බඩු දෙනවා. මේ තියෙන මචං 100 අකුර. දැන් හරිනේ. සීනේ මචං G අකුර. දැන් මචං එයාලා පළවෙනි ලෙවල් එකේ අපිට මචං ඕන අඩු මුරු දෙනවා. හරිද? අපිට තියෙන මචං හදන්න. ඕක ගනි මචං අතර. දැන් මාරු කරා. ඔය තියෙන මචං. දැන් ඉතින් මේක දාලා මොකක්ද වෙන්නේ කියලා බලන් ඉන්න තමයි තියෙන්නේ. හරි බන්ද රජායි එතනට. රජායි නෝ මචං. ඔයියෝ. රජාට තරහක් ගියා මචං හොඳටම. හරි බං ඉතින් මං කිව්වනේ මම කව කලින් ප්ලේ කරලා තියෙන්නේ කියලා. දැන් මචං යමන් දෙවෙනි හරිනේ මචං. ඔන්න ඒක ඉවරයි. දැන් යමන් අනිත් එකට. හරි බං ඉතින් දැන් දෙකක් පටන් ගන්න තමයි යන්නේ. මම මචං පුළුවන් වුණොත් අද ලෙවල් 3ක් තමයි ප්ලේ කරන්න හිතන් ඉන්නේ. නෑ මචං 4ක් ප්ලේ කරනවා. අර මචං අතකගේ පේන නැතන ගිහින් මචං මෙතන දිනවා කතුරා. ඕක ගනි මෙතන ගණියකෝ ගත්ත පයින් මෙතන මචං කාක හිටියා. ඔය කාක මචං පට්ට වාදේ ඇත්තටම කිව්වොත්. වැඩක් කරගන්න දෙන්නේ නෑ බං. ඔය කාකට මම බය වෙන්නේ. හරින් රජා එනවා මචං රජාට බය වෙන්නේ නෑ බං. ඕක මචං ශෙනික් කපාගනි. කැපුව ගත්ත දීව මචං. හේ කපන හේතු මචං මම පස්සේ වෙන්නන්න. ඕක ගනි මචං දැන් මචං පිටියේ ඉන්න ඕනේ දුවපන්. දිව්ව මචං දැන් ගොඩ මචං. තව පොඩි වැඩේ කරන්න තියෙන්නේ අපිට. ඔය කසින් යමම් මචං ශෙනික. අඩෝ මට කියන්න බැරිුණා මචං මේ 20 26 මචං. පුළුවන් නම් විතර මචං 20 26 ඉවරෙන්න කලින් මචං. මේ views තියනවා මචං බලන සෙට් එක අනිවාර්යෙන් subscribe කරපන්. ලොකු උදව්වක් මචං ඒක. 1k subscribers ලාට උදව් ඕනේ මචං මට. ලොකුම උදව්වක් ඉතින් මට උදව් කරා. දැන් මේක කාකට යගෙවුව මචං. දැන් මුන් එනවා මේකට. උන් ඉන්න කලින් මචං මම මේකේ shape එකේ කපලා උම වල්ල ගන්න කලින් shape එකෙන් කැපෙන්න ඕනේ. ගොඩ මචං ඒක කැපුණා. දැන් shape එකේ පහළට ගියා ගත්තා මචං. ගත්තා දිව්ව. දැන් ඉතින් වැඩේ කොට. ඕක දාමු මචං. හරි මචං එකක් තියනේ. දැන් මේක දාමු මචං. හරි මචං ඒක දැම්මා. දැන් යම මේක ඇස්සට. අඩෝ එන්නයකෝ එන්න. ඕක ගනින් මචං ගත්තා දිව්වා. දැන් මු පට්ට වාදේ කරනවා බං මේ වෙලාවට. ඕන වෙලාවක් මේ. අඩෝ පස්සෙන් එනවා බං. පානේ පා කියලා දෝපන්. දැක්කොත් මචං කන්න බයිනවනේ. මොකක් කරේ මචං ඉතින් ලැග් වෙන සීන් එකක් වුණා. මේක මචං හැමතැනම ඉන්නවා බං. මු පට්ට වාදේ ගෙතන කිව්වා. ඌ දැන් කොහෙද යන්නේ අම්මට සිරි අයින්නවා හැමතැනකින්ම අයින්නවා පැනපන්. දැම්මද මේක දැම්ම කියන්නේ කොටේ ඉතින්. හරි මචං දැන් වෙන දේ බලන් ඉන්න තමයි තියෙන්නේ. රජාමු මොඩේ මචං. දැන් මම දැක්කනේ කරපේකෝ ඒත්තු ඉදරනවා ගිහිල්ලා. මොකද දෙන්නේ? ඌ දන්නේ මේක කඩ බෝලයක් කියලා. ඌ හිරුණා මචං. මොකා වුණා පව් බං.
හරි බං ඉතින් අද වීඩියෝ එකේ ප්ලේ කරන්න අවසාන ලෙවල් එක මචං. ඒ කියන්නේ පළවෙනි ලෙවල් 3 1 2 3 මචං. මේකේ සුපිරි මාතල්ලයක් තමයි ගන්න තියෙන්නේ. ෂේප් එකේ මචං මේක ඇසර කැපෙන්න ඕනේ දැන්. ඔය තියෙන මචං එන්න අකුර. අන්න මචං. ඔහොම තමයි මචං කහ පාට තියෙන්නේ. ඕව ගන්න ඕනේ මචං. මචං අනිත් ලෙවල් වල මචං එකක් ගත්තත් ඇති. පළවෙනි එකේ විතරයි මචං හතරම ඕනේ. දැන් දන්නවද මොකද හදාව කියලා? මේ කාක් හැමතැනම ඉන්නවා බං. මූණ විශාල කරදරයක්. මං හිතන්නේ මචං මට මතක හිටින්නේ මේ කාකා කලින් හිටියේ නෑ බං. කලින් කියන්නේ මචං මේ අලුතින් මොකක් හරි අප්ඩේට් එකක් ඇවිල්ලා තියෙනවා. අඩා මූ මෙතන මට යන්න ඕනේ මචං මෙතන නෙමෙයි හැබෝ. අර තියෙන මචං මට යන්න ඕනේ පාර. ඒ ෂේප් එක කැවෙන්න පුළුවන් වුණොත් හොඳයි බං. අයියෝ දැකලා බං මොකක් කරේ ඉන්නවා. කොහොම මේ සේබළු දකින්නේ නෑ බං. එක්ක රජා වෙන රජා තමයි කොහමද වෙන දකින්න ඉන්නේ නෑනේ මාව. දැන් මචං මං ගියේ පාර දැක්කනේ ඔයාලා. කෙනෙක් මේක අසර ගියා මචං පොඩි දින රෝසපාට බෝතලයක් ගත්තා. හරි ඉතින් මචං ඔයාලගෙන් ලොකු උදව්වක් ඉල්ලුවානේ ඉතින් මම මොකද්ද වෙන්න ඕනේ කියලා. බලන කට්ටිය මචං සබ්ස්ක්‍රයිබ් කරපන්. බලන්න නැති කට්ටියට බලන්න මචං මේක ෂෙයා කරපන්. හරිනේ බං. ඔයාලා කියන්න බැරි නම් මචං ඔයාලත් මේක අරන් ප්ලේ කරලා බලපන්. සුපිරි මාතල් ගේම් එක පොඩක් ලැග් වෙනවා වැඩි බං අද. ඇයිද දන්නේ? අනේ කමක් නෑ බං. මට මොකද? ටේප් එකේ මේක ඉස්සරේ මම මචං. ඕන් ඔක ඉතින් මචං රජාගේ අලුත්ම ඇදුම මචං. ඇදුමට ෂොට් එක දෙන්න තමයි යන්නේ මං. 5 minutes later. දැන් ගොඩ මචං. අපිට වෙන දේ ඉතින් ඔයාලා බලන් ඉන්න ඕනි. කොහොමද ඒක? හරි ඉතින් මචං අදට වැඩි ඉවරයි මේ සුපිරි මාතල්ලත් එක්ක. එහෙනම් මචං අපි ගියා.